හායි අද ඔයාලාට මම ගෙනාවේ ගොඩාක්ම වැදගත් රෙසිපි එකක්. ඒ කියන්නේ දෙල් කරියක් විනාඩි 5කටත් අඩුවෙන් ගෑස් එකෙන් උයා ගන්න පුළුවන්ද? ඔව් පුළුවන්. බලමුකෝ කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම දෙල් ගෙඩිය මම සාමාන්‍යයෙන් පීලර් එකේම තමයි පීල් කරගන්නේ. බලන්න මෙහෙම කරගන්නකොට ඉක්මනට හදාගන්න පුළුවන්. මෙහෙම හොඳටම හැම පැත්තෙම මේ පොතු ටික අයින් කරගන්නවා. එතකොට අර පිහියෙන් කපනකොට ගොඩාක් ඒකේ තියෙන මදයත් යනවානේ. දැන් පීලර් එකේ මෙහෙම පීල් කරනකොට ඒ ටික ඔක්කොම අපිට ගානට හදාගන්න පුළුවන්. මෙහෙම මුළු ගෙඩියම සුද්ධ කරලා ගන්නවා. ඊට පස්සේ දෙල් ගෙඩිය දෙකට කපනවා. ඊට පස්සේ ඒ භාගයත් අරගෙන ආයෙත් දෙකට කපලා ආයෙත් දෙකට කපලා පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා. දෙල් ගෙඩිය කපනකොට දැන් හොඳ ගෙඩියක් නම් හොඳටම කිරි වගේ තෙනවා. ඒ නිසා පොඩ්ඩක් පරිස්සමෙන් කපා ගත්තා නම් හරි. දැන් මෙහෙම පොඩි කෑලි වලට කපාගෙන ඒකින් මැද තියෙන කෑලි එක අපි කපලා අයින් කරගන්න ඕනේ. ඒක නම් ඔයාලා දන්නවානේ. ඒක අපි සාමාන්‍යයෙන් උයනකොට දාන්න. ඒ වගේ ඔක්කොම අයින් කරගෙන මම අද ටිකක් ලොකුවට තමයි දෙල් කෑලි ටික කපන්නේ. අද මම උයන ක්‍රමයට ලොකු කෑලි වලට කපා ගන්නම අවශ්‍යයි. ඊට පස්සේ බලන්න දැන් දෙල් කෑලි කපනකොට ඒකෙන් තැලිලා තියෙන දේවල් තියෙනවා, නිල් පාට වෙලා තියෙනවා. ඒ ටික ඔක්කොම හොඳට බලලා සුද්ධ කරලා අයින් කරගන්න ඕනේ. වෙනම භාජනයක් අරගෙන ඒකට වතුර ටිකක් දාලා අපි කපනකොට ඒ වෙලාවෙන්ම ඒ කපන කෑලි ටික ඒ වතුරට දානවා. ඊට පස්සේ ග්‍රයින්ඩර් ජායක අරගෙන ඒකට කොච්චි මිරිස් 5ක් දානවා. ඔයාලට සැර වැඩියෙන් ඕනේ නම් වැඩිපුරම දාගන්නත් පුළුවන්. ඊට පස්සේ ඒකට සූදුරු තේ හැන්දකුයි ගම්මිරිස් තේ හැන්දකුත් එකතු කරලා සුදු ලුණු බික් 5ක් විතර ඒකට එකතු කරලා හොඳටම ග්‍රයින්ඩ් කරගන්නවා. අර පොඩි ප්‍රමාණයක් වගේ තියෙනවා නම් වතුර චුට්ටක්වත් එකතු කරලා මේ ගානට ග්‍රයින්ඩ් කරගත්තා නම් ඇති. එතකොට අපිට අවශ්‍ය මේ මසාලා මික්ස් එකත් රෙඩි. අද මම කිව්වා නේද ඔයාලට දෙල් කරියක් විනාඩි 5ට අඩු කාලෙකින් ගෑස් එකකින් උයා ගන්න පුළුවන් කියලා. ඒකේ රහස තමයි අපි ප්‍රෙෂර් කුකර් එකකින් උයන ක්‍රමය. ප්‍රෙෂර් කුකර් එකක් අරගෙන ඒකට අපි සෝදලා තියාගත්ත දෙල් කෑලි ටික ඔක්කොම දානවා. දාලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක් දානවා. මම තේ හැන්දක් විතර දානවා. ඊට පස්සේ ඒකට කහ කුඩු දානවා. ඊට පස්සේ ග්‍රයින්ඩ් කරලා තියාගත්ත ඒ මික්ෂර් එකත් මේකටම එකතු කරනවා. ඊට පස්සේ ග්‍රයින්ඩර් ජාර් එකත් සෝදලා ඒ වතුර ටිකත් එකතු කරනවා. දැන් බලන්න දෙල් ගෙඩි ටික වැහෙන්න තරමට තිබ්බනම් ඇති. ඊට පස්සේ ප්‍රෙෂර් කුකර් එකේ මූඩිය දාලා වෙයිට් එක දාලා ලිපේ තියනවා. ලිපේ තියලා විනාඩි 2මාරක් 3ක් අතරතර අපිට පළවෙනි විසිල් එක එනවා. ඊට පස්සේ තවත් විසිල් එකක් තියලා මං ලිප ඔෆ් කරනවා. ඒක එහෙමම රිස්ට් කරන අරිනවා. ඊට පස්සේ වෙනම මැටි භාජනයක් අරගෙන ලිපේ තියලා රත් කරනවා. ඒකට තෙල් තේ හැන්දක් විතර දාලා ඒකට අබ උළුහල් උඳු ඇට ටික දාලා ඒ ටික ඔක්කොම රත් වෙන්න අරිනවා. ඒ ටික රත් වුණාම අපි කපලා තියාගත්ත බීලුණු ගෙඩියක් ඒක ලොකුවට කපලා තියන්නේ. ඒකයි වියලි මිරිස් 5ක් විතර කපලා දාලා තියෙනවා. කරපිංචත් දාලා ඒ ටික හොඳට ටෙම්පරාදු කරනවා. විනාඩි 3-4කට පස්සේ අපි ප්‍රෙෂර් කුකර් එක බලනවා. දැන් බලන්න ප්‍රෙෂර් කුකර් එකේ ප්‍රෙෂර් එකත් අඩු වෙලා දැන් අපි අරලා බැලුවාම බලන්න අර දෙල් ගෙඩියේ ලස්සන මෙහෙම පිහියක් දාලා නිකන් බලන්න. එතකොට හොඳට තැඹිලා කියලා තේරෙනවා නේද? ඊට පස්සේ අපි ටෙම්පරාදු කරපු ඒ භාජනයේටම ප්‍රෙෂර් කුකර් එකේ තිබ්බ දෙල් කෑලි ටික දානවා. දාලා තප්පර 20ක් විතර පොඩ්ඩක් රත් වෙන්න අරින්න. ඊට පස්සේ බලන්න ඒකේ ලුණු කොහොමද කියලා. ලුණු මදි නම් ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මිටිකිරි කෝපියක් විතර එකතු කරලා ලිප ලෝ ෆ්ලේම් එකේ තියාගන්නවා. තියලා තව තප්පර 30ක් විතර ඒ ලෝ ෆ්ලේම් එකේම ටිකක් ඉඳෙන්න තියෙනවා. දැන් බලන්න ටික වෙලාවක එනකොට ඒ ටික ඔක්කොම රත් වෙලා හොඳටම අර කිරිත් එක්ක එකතු වෙලා රසයේ කිසිම වෙනසක් නැතුව හොඳටම එනවා. මේ බලන්න කොච්චර ඉක්මනට අපි දෙල් කරියක් හැදුවද කියලා. ඊට පස්සේ ලිප ඔෆ් කරලා අපි සෝදලා තියාගත්ත
මුරුඟා කොළ ටිකක්කුත් දානවා. දාලා දැන් එහෙමම වහලා ටික වෙලාවක් ලිපේම තියෙනවා. දැන් බලන්න කොච්චර රසට ඒ කරි එක හැදිලා තියෙනවද කියලා. දැක්කා නේද? අපිට මේ කරි එක හදන්න විනාඩි 5ක්වත් හරියටම ගෑස් පාවිච්චි වුණේ නෑ නේද? දැන් විශ්වාස කරනවා නේද? මේ කාලේ ගෑස් බිලත් වැඩි වෙලානේ තියන්නේ. එතකොට අපිට මේ විදිහට හදාගත්තොත් රසෙනොත් වෙනසක් නෑ, ගුණෙනොත් වෙනසක් නෑ. ඉක්මනටත් හදාගන්න පුළුවන්. ගෑසුත් ඉතිරි කරගන්න පුළුවන් නම් අපිට කොච්චර දෙයක්ද. එහෙනම් ඔයාලා try කරලා බලන්න. මේ දෙල් කරි හදපු දවසේ මගේ මෙනු එක බලන්නකෝ. බත්තුයි, දෙල් කරි එකයි, ලූණු කොලෙත් එක්ක කරවල තෙල් දාලා හැදුවා. බලන්න මේ තුනම මාරම රසට තිබුණා. මං ඇත්ත කියනවා නම් උදේ තමයි මේ සෙට් එකම යුවේ. මේ විදිහට ඔයාලා තුයලා බලන්නකෝ. එතකොට ඔයාලට තේරෙනවා අපිට ගෑස් ඉතුරු කරගන්න පුළුවන් කියලා. try කරලා මාත් එක්ක share කරගන්න.